2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු තරඟය ඒකාණ්ඩයේ යටතේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනු පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 147ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ස්කොට් එඩ්වර්ඩ් පන්දු 29කින් ලකුණු 37ක් හා බාස්ඩි ලීඩ් පන්දු 25කින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සල්මාන් මිර්සා ලකුණු 24කට කඩුළු 3ක් හා අබ්‍රා අහමඩ් ලකුණු 23කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුළු 3කින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සහීබ්සාදා ෆර්හාන් පන්දු 31කින් ලකුණු 47ක් හා පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය අවශ්‍යම මොහොතේ පන්දු 11කින් නොදැවී වේගවත් ලකුණු 29ක් රැස් කිරීමට ෆහීම් අශ්රාෆ් සමත් වුණා. පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෝල් වෑන් මීකරන් ලකුණු 20කට කඩුළු 2ක් හා ආර්යන් ඩට් ලකුණු 33කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. මේ අතර 2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ දෙවන තරඟය සී කාණ්ඩයේ යටතේ බටහිර ඉන්දිය කොදෙව්වන් හා ස්කොට්ලන්තය අතර ඉන්දියාවේ කොල්කටාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවි ලකුණු 182ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිම්රන් හෙට්මයර් පන්දු 36කින් ලකුණු 64ක් හා බ්‍රෙන්ඩන් කින් පන්දු 30කින් ලකුණු 35ක් හා ෂෙෆර්න් රදර්ෆර්ඩ් පන්දු 13කින් ලකුණු 26ක් රැස් කරා. පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 23කට කඩුළු 2ක් දවා ගැනීමට බ්‍රැඩ් කරි සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 147ක් පමණයි රැස් කරේ. ලකුණු රැස් කිරීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක රිචඩ් බෙරින්ග්ටන් පන්දු 24කින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් රොමරියෝ ෂෙපර්ඩ් හැට්‍රික් එකක් ලබා ගැනීමට සමත් වුණ අතර ඔහු ලකුණු 20කට කඩුළු 5ක් හා ජේසන් හෝල්ඩ් ලකුණු 30කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. අවසානයේ මෙම තරඟය ලකුණු 35කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දිය කොදෙව්වන් සමත් වුණා. ඉතින් 2026 පන්දුවාර 20 ලෝක කුසලානය වගේම තවත් ක්‍රීඩා තොරතුරු දැනගැනීමට දිනුවා ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.